අපි මේ වීඩියෝ එකෙන් බලමු වොලන්ටියර් කෙනෙක් විදිහට ඔයාගේ බැංක් ඩීටේල්ස් කොහොමද සිස්ටම් එකට ඉන්සර්ට් කරන්න කියලා. ඉස්සෙල්ලාම ඔයා සිස්ටම් එකට ලොග් වෙන්න ඕනේ. සිස්ටම් එකට ලොග් වෙනකොට ඔයා මීට කලින් බැංක් ඩීටේල්ස් ඇතුළත් කරලා නැත්නම් ඔයාට බැංක් ඩීටේල්ස් ඇතුළත් කරන්න පොප් අප් එකක් දිස්සේ. ඒ පොප් අප් එකේ ඔයාගේ බැංක් නේම් එක, බ්‍රාන්ච් නේම් එක, account number එක සහ account holder name එක input කරලා save bank details බටන් එක ක්ලික් කරන්න. ඔයාට ඔයාගේ බැංක් ඩීටේල්ස් කොයි වෙලාවෙ හරි අප්ඩේට් කරන්න ඕනේ නම් ඔයාගේ වොලන්ටියර් ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරලා එඩිට් ප්‍රොෆයිල් යන්න. එතන තියෙනවා බැංක් ඩීටේල්ස් ටැබ් එක. එතන බැංක් ඩීටේල්ස් ටැබ් එකේ ඔයාට ඔයාගේ ඕනෙම බැංක් account information එකක් චේන්ජ් කරලා සේව් කරන්න පුළුවන්.